පින්වත්නි, ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ උජුකා රට කන්න කත්තල නම් මිගදාය වනාන්තරේ. ඒ කාලේ කොසල් රජුරුවත් කිසියම් කටයුත්තකට උජුකා කියන රටට පැමුණා. පසේ නදී කොසල් රජුරුව පුරුෂයෙක් අමතලා කියනවා මේ භාග්‍යවතුන් වහන්සේ ළඟට යන්න. ගිහිල්ලා මාගේ වචනෙන් භාග්‍යවතුන් වහන්සේව වන්දනා කරලා පවසන්ට. භාග්‍යවතුන් වහන්සේ හීල දානේ වළඳපු වෙලාව ඉවර වෙද්දී මම පැමිණෙනවා කියලා. එසේ දේවිනි කියලා අර මිනිස්සුත් ගිහලා දැනුම් දුන්නා. දැන් මේ කාරාංචි වුණා කොසල් රජුගේ නංගිලා දෙන්නට. කවුද නංගිලා දෙන්නා? සෝමා නංගිටයි සකුලා නංගිටයි ආරංචි වුණා. හනිහනිකට ඇවිල්ලා කියනවා මහරජතුමනි, මහරජු අයියේ කියන්ටදී. අයියා රජෝ, අපේ භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්ට යනවද? එහෙමයි කිව්වා. භාග්‍යවතුන් වහන්සේට අපේ සිරස අපිත් වන්දනා කරන බවට සිරසින් වන්දනා කරන්නට. සකුලා නංගි අය කවුද? සෝමා නැගණියයි දෙන්නත් වන්දනා කරනවා මේ රජුරුවන්ගේ කියලා. රජුරුවත් හොඳයි කියාගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණලා වන්දනා කරන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ මාගේ වන්දනාව. මේ සෝමා නංගිගේ වන්දනාව. මේ සකුලා නංගිගේ වන්දනාව කියලා. භාග්‍යවතුන් වහන්සේ ලස්සන කතාවක් කියන වෙලාවේ. පින්වත් මහරජ කිම සෝමා නංගිනියටත් සකුලා නංගිටත් වෙන දූතෙක් හොයාගන්න බැරි වුණාවද කියලා. අනේ භාග්‍යවතුන් වහන්සේ මම ඔය එනවා කියන ආරංචියට තමයි නංගිලා දෙන්න ඇවිල්ලා මට ඔයම ප්‍රකාශ කළේ. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරනකොට අපේ නමිනුත් වන්දනා කරන්නට කියලා. සහෝදරකමනේ කියලා. හොඳයි එහෙමනම් මහරජ, ඔබගේ සෝමා නැගණියත් සකුලා නැගණියත් සුවපත් වේවා කියලා ආශිර්වාද කළා. ඊට පස්සේ කොසල් රජු අහනවා, ස්වාමීනි මම මෙයා තියෙනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ කියනවා කියලා භාග්‍යවතුන් වහන්සේ මේක කියනවා කියලා අහලා තියෙනවා මිනිස්සුන්ගේ. යමෙක් සර්වඥයිද, ඒ කියන්නේ සියල්ල දන්නවද? සියල්ල දැකීමෙන් යුක්තයිද? නිරවශේෂ ඥාන දර්ශනයෙන් ප්‍රතිඥා දෙනවද? ඒ බඳු ශ්‍රමණේකෝ බ්‍රාහ්මණේකෝ නැත කියලා. මේ විය හැකි දෙයක් නොවේ කියලා. ස්වාමීනි, එනම් මේ විදිහේ කතාවක් කරලා තියෙනවා කියන එක ඇත්තක්ද කියලා. නැත්තම් භාග්‍යවතුන් වහන්සේ එහෙම කතාවක් කරලා නැද්ද? මේ අභූත චෝදනාවක්ද? නැත්තම් ධර්මානුකූල කාරණාවකින් පවසපු නැති එකක්ද? කරුණු සහිත වාදයක් නගන්න පුළුවන් ගැරහි යුතු තැනට පැමිණෙනවද මේ කතාව කිව්වා. මහරජ, යමෙක් මෙහෙම කිව්වොත්, යම් කිසි ශ්‍රමණක් බ්‍රාහ්මණෙක් සර්වඥයිද, සියල්ල දැකීමෙන් යුක්තයිද, නිරවශේෂ ඥාන දර්ශනයෙන් ප්‍රතිඥා දෙනවද? ඒ බඳු ශ්‍රමණෙක්ෝ බ්‍රාහ්මණෙක්ෝ නැත. මේ විය හැකි දෙයක් නොවේ කියා ඔහු කියා තියෙන්නේ මා පවසන දෙයක් නොවේ. මං එහෙම කතාවක් කරලා නම් නැහැ. ඔහුමට අසත්‍යයෙන් අභූතයෙන් චෝදනා කරන මං එහෙම කතාවක් ප්‍රකාශ කළා කියලා චෝදනා කරනවා. එතකොට පසේ නදී කොසල් රජු විඩූඩබ සෙන්පතිය ඇමතුවා. සෙන්පතිය අද ඔය කතාව රජගේ අන්තපුරේ ඉසාලාවේ ප්‍රකාශ කරේ කවුද කියලා. මහරජතුමනි, ආකාශගොත්ත කියන ඔය පරිබ්‍රාජකයන් කිව්වා. ඉතින් ආකාශගොත්ත සංජය පරිබ්‍රාජකයන් නැත්නම් බ්‍රාහ්මණය තමයි කිව්වා. එතකොට පුරුෂයෙක් අමතලා කිව්වා ඔය ආකාශගොත්ත ඒ පරිබ්‍රාජකයට නැත්නම් බ්‍රාහ්මණයට මං එන්ට කිව්වා කියලා පණිවිඩය කියන්න කිව්වා. ඊට පස්සේ ඒ මනුස්සයා පිටත් වුණා. පසේ නදී කොසල් රජු භාග්‍යවතුන් වහන්සේට මේ පැවසුවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් වෙනත් යම් කිසි කරුණක් අරඹය යමක් ප්‍රකාශ කරද්දී මේ මිනිස්සු ගන්න එක අනිත් පැත්තට හරවලා කිව්වා. ප්‍රකාශ කරන්නේ වෙන කාරණයක්. හැබැයි
මේ මෝඩ මිනිස්සු එක වෙනස් කරලා තමයි ගන්නෙ. පින්වත් මහරජ මම යම් වචනයක් කියා තිබෙන බව මතකයි වෙනත් වචනයක්. ඉතින් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වදාරන ලද්දේ කෙබඳු වචනයක්ද? මහරජ මම මෙබඳු පැවසූ වචනයක් තියෙනවා. ඒ තමයි යම් කෙනෙක් එකවර සියල්ල දැනගන්නවා නම් සියල්ල දැක ගන්නවා නම් ඒ බඳු ශ්‍රමණෙක් වේවා බ්‍රාහ්මණෙක් වේවා ඒ බඳු කෙනෙක් නැත. ඒ සිදුවන්ට ක්‍රමයක් නැහැ කියලා. ඒ කියන්නේ එකවර අතීත අනාගත වර්තමාන හැමතැන හැම ආකාරයෙන්ම දකින්න ශ්‍රමණෙක් බ්‍රාහ්මණෙක් ඉන්නවා කියන එක කවදාවත් වෙන්න බෑ. ඒ බඳු ප්‍රකාශයක් මම කරලා තියෙනවා කිව්වා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ හේතු සහිතවයි ওই කාරණේ පවසා තියෙන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ප්‍රත්‍ය සහිතවයි එක පවසලා තියෙන්නේ. යම් කෙනෙක් එකවර සියල්ල දැනගන්නවා නම් දැක ගන්නවා නම් ඒ බඳු ශ්‍රමණෙක් වේවා බ්‍රාහ්මණෙක් වේවා නැත කියලා. භාග්‍යතුන් වහන්සේ මේ වර්ණ නැත්තම් කුල ભેදය ප්‍රධාන වශයෙන් 4ක් තියෙනවා. මොනවාද? ශාස්ත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශූද්‍ර කියලා. එතකොට යම් මේ වර්ණ 4 විශේෂයක් තියනවද වෙනස්කමක් තියනවද කිව්වා. මහරජ වර්ණ 4ක් තියෙනවා. ශාස්ත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශූද්‍ර කියලා. ඒ වර්ණ 4න් වර්ණ 2ක් තමයි අග්‍ර වෙන්නේ කියලා කියනවා. ඒ කියන්නේ වැඳුම් පිඳුම් වලින් ගෞරව දැක්වීමෙන් තමයි කවුද? ශාස්ත්‍රීයත් බ්‍රාහ්මණක් කියන වර්ණ 2 ශ්‍රේෂ්ඨ වෙන්නේ. ස්වාමිනී මම භාග්‍යතුන් වහන්සේගෙන් මෙහිදී ලබන දේවල් ඇහුවා නෙමෙයි. මෙහිදී ලබන දේවල් විමසුවා නෙමෙයි. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මම අසන්නේ පරලෝකදී මෙයාලා ශ්‍රේෂ්ඨ වෙනවද? විශේෂත්වයක් වෙනවද කියලා. ස්වාමීනි මේ ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශූද්‍ර කියන 4 විශේෂත්වයක් වෙනසක් පරලොව ගතියත් එක්ක සිද්ධ වෙනවද කියලා ඇහුවා. කියන්නේ මෙහි මේ කුල බෙදිලා ඉන්නවා. පරලොවදී මෙයාලා මේ කුලේ නිසා ශ්‍රේෂ්ඨ වෙනවා හරි පහත් වෙනවා හරි කාරණයක් පැනවෙනවද කියලා. මහරජ පදන් වීරිය ඇතිවීම පිණිස අංග 5ක් තියෙනවා. කවර 5ක් දෙයත් මෙහිලා භික්ෂුව ශ්‍රද්ධාවන්ත කෙනෙක් තථාගතයන් වහන්සේ කෙරෙහි මේ කරුණින් අරහං මේ කරුණින් සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගතෝ ඊළඟට ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්මසාරති සත්තා දේව මනුස්සාන බුද්ධ භගවා කියලා භාග්‍යතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාවෙන් අදහ ගන්නවා කරුණ සහිතව. භික්ෂුව ශ්‍රද්ධාවන්තයි. ඊළඟට අල්පාබාධ ඇති කෙනෙක් ආබාධ අඩුයි. ඒ කියන්නේ මනාකොට හොඳට දිරවන පැසවන ග්‍රහණයක් නැත්තම් කුසක් තියෙනවා. ඒ කියන්නේ ගොඩාක් සීතනොත් උෂ්ණනොත් මධ්‍යම ග්‍රහණයක් තියෙන්නේ. ඒ වගේම භික්ෂුව සටකපට මායා නැති කෙනෙක්. තම ශාස්ත්‍රඥ වහන්සේට හරි නුවණැති සබ්‍රහ්මචාරින් ඒ කියන්නේ හික්මවන කෙනාට තමන්ගේ ස්වභාවය ප්‍රකට කරනවා. මට මේ දේ අඩුපාඩු තියෙන මේ විදිහටයි මට මගේ ස්වභාවය කියලා ප්‍රකට කරනවා. ඒ වගේම තමයි භික්ෂුව පටන්ගත් වීරිය ඇති කෙනෙක්. අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්නටත් කුසල ධර්ම උපදව ගන්නටත් ඒවා වැඩි දියුණු කරන්න පරිපූර්ණ කරන්න වීරිය ඇති කෙනෙක්. තුන්වෙනි කාරණේ. ඊළඟට භික්ෂුව ප්‍රඥාවන්තයි. ආර්යෝ කලකිරීමට නිසි වූ මනාකොට දුක්ඛය කරන අනිත්‍ය අවබෝධය පිළිබඳව ඇති කර ගන්නා ප්‍රඥාව යුක්තයි. ඒතර අනිත්‍ය දැක්මත් එක්ක තමයි කලකිරෙන්නේ. මනා ප්‍රඥාව වැඩෙන්නේ. ඒක තමයි ආර්යෝ ප්‍රඥාව. පින්න මහරජ ධර්මනාද ශ්‍රද්ධාව අල්පාබාධ බව සටකපට මාය නැතිකම වීරිය හා ප්‍රඥාව. මහරජ මේවා තමයි මාර්ගඵල අවබෝධයේ පිණිස වීරිය ගත යුතු කෙනෙකුගේ අංග 5. මහරජ මේ වර්ණ 4ක් තියෙනවා. එනම් ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශූද්‍ර කියලා. සියලු දෙනාම ඔය පංචාංග වලින් සමන්විත වුණොත් ඒ ඔවුන්ට බොහෝ කලක් හිතසුව පිණිස පවතිනවා. මහරජ මෙහිලා ඔවුන් තුල ප්‍රධාන අංගයන්හි වෙනසක් ඇති බවක් මා
කියන්නේ. ඒතකොට අංගයන්ගෙන් වෙනසක් තුන මේ අංගයන් අඩු වැඩි වුණොත් තමයි එයාලගේ ගති ස්වභාවය අඩු වැඩි වෙන්නේ. එයාලගේ ප්‍රතිඵලය අඩු වැඩි වෙන්නේ. ඒක හරියට මේ වගේ දෙයක්. දමනය කළ යුතු ඇතුන් දෙන්නෙක් ඉන්නවා. අශ්වයන් දෙන්නෙක්, ගවයන් දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඔවුන් හොඳින් දමනය වෙලා හොඳින් හික්මිලා ඉන්නේ. එහෙත් තවත් ඇතුන් දෙන්නෙක්, අශ්වයන් දෙන්නෙක්, ගවයන් දෙන්නෙක් ඉන්නවා. ඔවුන් දමනය වෙලා නැහැ, හික්මිලා නැහැ. මහරජ මේ ගැන කුමක්ද හිතන්නේ? යම් මේ ඇතුන් දෙදෙනා, අශ්වයන් දෙදෙනා, ගවයන් දෙදෙනා මනවින් දමනය වුණා නම්, මනවින් හික්මුණා නම්, ඔවුන් දමනය වූ බවට පත් උනේ දමනය වීමෙන්ම නොවේද? ඔවුන්ගේ දන්ත භූමියට පත් උනේ දමනය වීමෙන්ම නොවේද? එහෙමයි ස්වාමීනි. දමන ගති වලින් තමයි දමනය වුනේ කිව්වා. දමනය වෙන ස්වභාවයෙන්මයි දමනය වුනේ. එතකොට නොදැමුණු ඇතුන්, අශ්වයන්, ගවයන් දෙදෙනා ගන්න ඉන්නවා. ඔවුන් දමනය නොවුණා නම්, නොහික්මුණා නම්, ඔවුන් දමනය නොවී සිටියේදී දමනය වූ බවට පත් වේවිද? ඔවුන්ට දමනය නොවී සිටියේදී දන්ත භූමි බවට පත් වේවිද කියලා ඇහුවා. ස්වාමීනි ඒක නම් වෙන්නේ නැහැ කිව්වා. මහරජා ඒ වගේම තමයි සදහැවත් කෙනෙක් විසින්, අල්පාබාධ ඇති කෙනෙක් විසින්, මායා නැති කෙනෙක් විසින්, ඒ වගේම තමයි වීරිය ඇති කෙනෙක් විසින්, ප්‍රඥාවන්ත කෙනෙක් විසින් ලැබිය යුතු යම් ශ්‍රද්ධා රහිත, ලැබිය යුතු යම් දෙයක් ඇද්ද? ඒ ශ්‍රද්ධා රහිත කෙනාට ලබන්න බෑ. ආබාධ බහුල කෙනාට ඒක ලබන්න බෑ. සටකපට මායාවෙන් යුතු කෙනාට ඒක ලබන්න බෑ. වීරියක් නැති කුසීතයට ඒක ලබන්න බෑ. දුෂ්ප්‍රඥයට කොහෙන් ලබන්නද ඒක? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හේතු සහිතවයි ඔය කාරණේ පවසා තිබෙන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හේතු සහිතවයි ඔය කාරණේ පවසා තිබෙන්නේ. මේ වර්ණ හතර ගැන. ස්වාමීන් පින්වත් මහරජා මේ අංග තුල ඔවුන්ගේ කිසි වෙනස්කමක් මා දකින්නේ නැහැ. එතකොට මේ කුලයට අනුව අංගයන්ගේ වෙනස්කමක් දකින්නේ නැහැ. ඒ කියන්නේ විමුක්තිය ලැබූ කෙනෙක් තවත් විමුක්තිය ලැබූ කෙනෙක්ගෙන් වෙනස් වෙන්නේ නැහැ. රහතන් වහන්සේ නමක් ඉන්නවා ශාස්ත්‍රීය. බ්‍රාහ්මණ රහතන් වහන්සේ නමක් ඉන්නවා. විමුක්තිය අනුව වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟ වෛශ්‍ය රහතන් වහන්සේ නමක් ඉන්නවා. විමුක්තිය අනුව වෙනසක් වෙන්නේ නැහැ. ශුද්‍ර කුලයෙන් පැවිදි වෙලා ඉඳලා පැවිදිලා රහතන් වහන්සේ නමක් වෙනසක් වෙන්නේ නැහැ. ඒක හරියට මේ වගේ වියලි සාකාවක දර කැබැල්ලක්ගෙන ගිනි උපදවනවා, තේජස් පාල කරනවා. ඒතකොට තවත් පුරුෂයෙක් වියලි සල් ගසක ඒ වගේ එනවා. තවත් පුරුෂයෙක් ගෙන අඹ ගසක. එතකොට විවිධ දිඹුල් ගසක විවිධ ගස්වල ඒ වගේ එනවා. කොහොම ගෙනාවත් ගින්දරේ වෙනසක් තියෙනවද? නෑ. තේජෝ ධාතුව ගින්දර එකයි. ආන්නේ වගේමයි. පින්වත් මහරජා මෙයත් ඒ වගේම යම් කෙනෙක් යම් තේජසක්, යම් වීරියක් උපදවගෙන පතුරවගෙන සිටින්නේ නම් සිටීමෙන් තමයි පදන් වීරක් උපදවගෙන තමයි ඒ ලබන්නේ. එහිලා විමුක්තියට ඇති කිසි වෙනසක් දකින්නේ නැහැ. ස්වාමීන් වහන්සේ හේතු සහිතවයි මේ ප්‍රකාශ කරන්නේ, ප්‍රති සහිතවයි කියනවා. අහනවා භාග්‍යතුන් වහන්සේ කිම දෙවිවරු ඉන්නවද කියලා අහනවා. දෙවිවරු කියලා කොටසක් ඉන්නවද? එකපාර පිළිතුරු දෙන්න තු අහනවා. මහරජා ඇයි ඔබ මෙහෙම අහන්නේ? කිම දෙවිවරු ඉන්නවද කියලා. ස්වාමීනි ඉතින් දෙවිවරු මේ මිනිස් ලෝකෙ උපදිනවාද? උපදින්න එනවාද? එහෙම නැත්නම් මිනිස් ලෝකයට උපත කරා එන්නේ නැද්ද? මහරජා යම් දෙවිවරු මනුස්ස ලෝකයේ උපදින විදිහේ ස්වභාවයෙන් යුතු කෙලෙස් වලින් යුක්තයිද? එබඳු අය මනුස්ස ලෝකෙට එන්න පුළුවන්. යම් දෙවිවරු ඉන්නවා මනුස්ස ලෝකෙට එන ස්වභාවයේ කෙලෙස් නැහැ. එබඳු අය මනුස්ස ලෝකයේ උපත පිණිස එන්නේ නැහැ. මෙසේ වදාළ විට විදූඩබ සෙම්පතිය ටිකක් මෝඩ පහේ කෙනෙක් වගේ. භාග්‍යතුන් වහන්සේට මේ පැවසුවා. ස්වාමීනි යම් දෙවිවරු මනුලෝ උපදින කෙලෙස් සහිතව සිට මෙලවට එනවා නම් ඒ දෙවිවරු මනුලෝ උපදින කෙලෙස් නැතිව සිට මෙහි නොවෙනවා නම් ස්වාමිනේ දෙවිවරුන්ට ඒ තැන්වල ඒ වෙන චුත කරනවාද එලවා දමනවාද? එන එහෙ ඉඳලා කවුරු හරි එලවල දානවද කවුරු චුත කරන කෙනෙක් ඉන්නවද කියලා ඇහුවා.
ඉදිවිලෝකෙ දිගටම ඉන්න බැරිද කියලා. එවිට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මේ මිතුණා. විදූඩව සෙම්පතිතුමා පසේ නදී කොසල් රජුගේ පුත්‍රයා. මම්මනාහි තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයා. ඉතින් පුතෙක් එක කතා බස් කරන හොඳ එහෙනම් මම උත්තර දෙන්න ඕනේ ඔකට කියලා. එවිට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ විදූඩව සෙම්පතියව යමතුවා. එසේ වීනම් සේනාපතිය ඒ කරුණ මං ඔබගෙන් විමසන්නම්. යම් ආකාරයට පිළිතුරු දෙන්න කැමති නම් එහෙම පිළිතුරු සපයන්ට කිව්වා. ඒ ගැන ඔබ කුමක්ද හිතන්නේ? පසේ නදී කොසල් රජුගේ විජිතේ යම් තාක්ද ඒ තාක් පසේ නදී කොසල් රජුට රාජ්‍ය බලය පතුරවාලීම තියෙනවා. ඒ රාජ්‍ය තුල පසේ නදී කොසල් රජුට ශ්‍රමණෙක් වේවා, බ්‍රාහ්මණෙක් වේවා, පුණ්‍යවන්තයෙකු වේවා, අපුණ්‍යවන්තයෙකු වේවා, බඹසර හැසිරෙන කෙනෙකු වේවා, අබ්‍රහ්මචාරී කෙනෙකු වේවා, විජිතෙන් චුත කරවන්ට නිරපාදමන්ට පුළුවනිද බැරිද? පුළුවනි. මොකද ඒ කියන්නේ කිව්වා. බවත්නි පසේ නදී කොසල් රජුගේ විජිතේ යම් තාක්ද එහෙම කෙනෙක් ඉන්නව නම් ඉතින් රජුට ඕන නිරපාදමන්ට පුළුවනි කිව්වා. සේනාපතිය ඒ ගැන කුමක්ද සිතන්නේ? රජුගේ විජිතේ නොවන යම් තාක් ඇද්ද ඒ තාක් පසේ නදී කොසල් රජුට රාජ්‍ය කරන්නේ නැහැ. එතකොට රාජ්‍යයෙන් එපිට රාජ්‍යයේ රජතුමා පසේ නදී කොසල් රජුරෝ නෙමෙයි. එතකොට ඉන්න කෙනෙක් චුත කරන්න පුළුවන්ද? නැත්නම් මරලා දාන්න පුළුවන්ද කියලා කිව්වා. එහෙම නිරපාදාන්න පුළුවන්ද? ඒක නම් කරන්න බෑ කිව්වා. පින්වත් සේනාපතිය ඒ ගැන කුමක්ද හිතන්නේ? ඔබ තව්තිසා දෙවියන් ගැන අසා තිබෙනවාද? එසේ භවත ස්වාමීනි මං තව්තිසා දෙවිවරු ගැන අසා තිබෙනවා. මෙහිදී තවත් පසේ නදී කොසල් රජු විසිනුත් අසා තිබෙනවා. මම විතරක් නෙවෙයි අපේ මේ රජතුමත් තව්තිසා දෙවිවරු ගැන අහලා තියෙනවා කිව්වා. සේනාපතිය ඒ ගැන කුමක්ද හිතන්නේ? පසේ නදී කොසල් රජුරවන්ට තව්තිසා දෙවියන්ව ඒ තැන් වලින් චුත කරවන්නට හෝ නිරපාදමන්ට පුළුවන්ද කියලා. දැන් රජතුමාගේ බල සම්පන්න භාවය ගැන ඔබ මත් වෙලා හිටියට නොකිය කියන්නේ. ඔබ සෙම්පතිය වුණාට ඒ අය මරන්න චුත කරන්න කාටවත් හම්බ වෙන්නේ නැහැ කියලා මේ නොකිය කියන්නේ. බවද පසේ නදී කොසල් රජුරවන්ට දෙවියරු චුත කරනවා තියා දෙවිවරු දැක ගන්නවත් විදියක් නැහැ නේ කිව්වා. පින්වත් සෙම්පති ආන්නේ වගේ තමයි. ඒ දෙවිවරු මනුල උපදින කෙලෙස් සහිතව සිට මෙලවට එනවා නම් ඒ වගේම යම් දෙවිවරු මෙහි උපදින කෙලෙස් රහිතව සිට එන්නේ නැත්තම් දෙවදෑරුම් දෙවිවරුම දැක ගන්නටවත් පුළුවන්කම නැහැ. ඉතින් ඒ තැන් වලින් චුත කරවන්ට නිරපන්ට යන්නේ කොහොමද? එහෙම චුත කරවන්ට නිරපන්ට යන්න ඔබටවත් කාටවත් හම්බ වෙන්නේ නැහැ කිව්වා. එවිට පසේ නදී කොසල් රජු භාග්‍යතුන් වහන්සේගෙන් මේ ඇහුවා. ස්වාමීනි මේ භික්ෂුවගේ නාමය මොකක්ද කියලා ඇහුවා. ඒ උදාහරණයෙන් අරයට පැහැදිලි කිරීමක් කළා. එතන මේ නාමය මොකක්ද? මහරජ ආනන්ද යන නාමය කිව්වා. බවත්නි සැබවින්ම ආනන්දයක් නොවේ. බවත්නි සැබවින්ම ආනන්ද ස්වභාවයෙන් යුක්තයිනේ. ඒ කියන්නේ සතුට ඇති කරන ස්වභාවයෙන් යුතු භික්ෂුවක් නේ. ස්වාමීනි ආනන්දයන් වහන්සේ හේතු සහිතවමයි කරුණු සහිතවමයි කිව්වේ. ස්වාමීනි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ හේතු සහිතවමයි කරුණු සහිතවමයි ප්‍රකාශ කළේ කිව්වා. ස්වාමීනි කිම මහා බ්‍රහ්ම රාජයා ඉන්නවද කියලා ඇහුවා. කවුද මේ අහන්නේ? කොසල් රජුරු. මහරජ ඇයි ඔබ මේ මහන්නේ? මේ මහා බ්‍රහ්මයා ඉන්න බවක් ගැන. ස්වාමීනි මහා බ්‍රහ්මයා මිනිස් ලොවට එන සුළු වේද නැත්නම් නොයන සුළු වේද? ඊළඟට භාග්‍යතුන්සේ පිළිතුරු දෙනවා. මහරජ මහා බ්‍රහ්මෙක් යම් මනුලෝ උපදින විදිහේ කෙලෙස් සහිතව ඉන්නවා නම් අවශ්‍ය කියලා චුත වෙලා මනුස්ස ලෝකෙන්ට උපදින්න පුළුවන්. එහෙම කෙලෙස් වලින් තොරව ඉන්නවා නම් මනුස්ස ලෝකේ එන විදිහේ කෙලෙස් වලින් තොරව නම් ඒ බ්‍රහ්ම රාජ්‍යය ඉන්නේ. ආයෙ මෙහෙට උපතක් පිණිසෙන්නේ නැහැ. එවිට එක්තරා පුරුෂයෙක් කොසල් රජුට මේ පැවසුවා. මහරජාණෙනි ආකාශ ගෝත්‍ර බමුණ ඇවිල්ලා ඉන්නේ මෙන් කියලා. පසේ නදී කොසල් රජු ආකාශ ගෝත්‍ර බ්‍රාහ්මණයෙක් මේ ඇහුවා. එම බ්‍රාහ්මණය
දැන් ඉස්සෙල්ලා විදුඩුබ කිව්වේ කවුරු මේක කිව්වා කියලා දාන කාරණේ ආකාශගොත්ත කිව්වා කියලා. මේ කතා වස්තුව රාජාන්තපුරේ මතුකොට කතා කළේ කවුද කියලා. මහරජතුමනි මේ විදුඩුබ සෙන්පතියා කිව්වා නේද? මේ විදුඩුබ සෙන්පතිතුමා කිව්වා. දැන් ඔන්න විදුඩුබ සෙන්පතිතුමා කියනවා ආකාශගොත්ත කියලා. ආකාශගොත්ත කියලා. ආකාශගොත්ත කියනවා මේ විදුඩුබ කිව්වේ කියලා. එතකොට විදුඩුබ සෙන්පතිය මෙම කිව්වා නෑ මහරජතුමනි ආකාශගොත්තුයි සංජය පරිබ්‍රාජකයා තමයි ඔක කිව්වා. එවිට එක්තරා පුරුෂයෙක් පසේ නදී කොසල් රජුට මේ පැව දැන් මේක අර්බුදයක් පැන නගින්නේ අනේ කවුරු හරි කෙනෙක් දෙක්කු නැසෙනවා මෙතන. ස්වාමීනි මහරජතුමනි දැන් මේ අපිට ගමනට කාලේ හරි කියලා එක පුරුෂයෙක් දැනුවත් කළා. එවිට පසේ නදී කොසල් රජු භාග්‍යතුන් වහන්සේට මේ පැවසුවා. ස්වාමීනි සර්වඥතාවය පිළිබඳව අපි භාග්‍යතුන් වහන්සේගෙන් විමසුවා. භාග්‍යතුන් වහන්සේ සර්වඥතාවය පිළිබඳව ප්‍රකාශ කොට වදාලා ඒක අපිට රුචි. ඒ පිළිතුරින් අපි සතුටු වුණා කිව්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගෙන් අපි දෙවිවරු ගැන විමසුවා. වර්ණ හතරක් ගැන ඊළඟට විමසුවා. ඒ වර්ණ හතර පැහැදිලි කරලා භාග්‍යතුන් වහන්සේ අපිට පිළිතුරු දුන්නා. අපිට ඒක රුචි. අපි ඒක කැමති. පැහැදුනා. භාග්‍යතුන් වහන්සේගෙන් අපි විමසුවා දෙවියන් පිළිබඳව. භාග්‍යතුන් වහන්සේ අපිට පිළිතුරු දුන්නා. අපි ඒ ගැන සතුටු වුණා කිව්වා. ස්වාමීනි ඒ වගේම භාග්‍යතුන් වහන්සේගෙන් අපි විමසුවා බ්‍රහ්මයන් පිළිබඳව. භාග්‍යතුන් වහන්සේ ඒකටත් අපිට පිළිතුරු දුන්නා. අපි ඒකට සතුටු වුණා කිව්වා. යම් ප්‍රශ්නයක් අපි විමසුවද යම් ප්‍රශ්නයකට භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දුන්නද ඒ හැම එකකින්ම අපි දැන් සතුටු වුණා. භාග්‍යතුන් වහන්සේ අපි ඒට කැමති සතුටු වුණා. ස්වාමීනි අපිට බොහෝ වැඩ තියෙනවා. අපි රජවරුනි අපි වඩින්න යන්නම් කිව්වා. ඒ වෙලාවේ පින්වත් මහරජා දැන් යම් දෙයකට සුදුසු කාලේ නම් ඒ දැනගත මැනව කිව්වා. එවිට පසේ නදී කොසල් රජු භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ සාදු නාද නමමින් පිළිගත්තා. සතුටින් පිළි අරගෙන හුනස්නේ නැගිට පිටත්ව ආදරයෙන් වන්දනා කරලා පිටත්ව ගියා. එතකොට කොසල් රජුරෝ කියන්නේ යම් කිසි කල්පනා රටාවකින් යුතු රජෙක්. එතකොට විදුඩුබ කියන්නේ එහෙමකටම කල්පනාව නැති කෙනෙක් කියලා මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි. එතකොට භාග්‍යතුන් වහන්සේ හැම බොහෝ දෙනෙක් තෙදස් රහිත වෙලා භාග්‍යතුන් වහන්සේගේ උත්තම සම්බුද්ධත්වයෙන් භාග්‍යතුන් වහන්සේගේ ප්‍රකාශයෙන් සතුටු විවාසය කරපු එක ඒකලි හරි ආශ්චර්යමත් කාරණයක්. ඒ නිසා ඒ උතුම් බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ගෝසිංගවන අරණ YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණු ඔබන්න.